අවුරුදු ආවා නව අවුරුදු ආවා අවුරුදු ආවා නව අවුරුදු ආවා බක්මස්සේ මංගල්ලේ ආවා ෂි අයියෝ අවුරුද්දක් කාවට සත පහක් අතේ නෑනේ ඔය දාර අයියා කියලා එකෙක් ඉන්නෝ නමට කොහෙරි ගුබ්බෑමක් අසරින් කළත් දන්නේ අදත් ආවේ නෑනේ ගෙදර අයියෝ පත්තු වුණා අද සීයල එනවා කිව්වනේ තාත්තේ 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 මොකද මම මේ බෙරියන් දෙන්නේ ආලවල මිනිස්සු හිතන්නේ මම මේ බෙල්ල මෙල කරනවා කියලා මොකද මම මේ බෙරියන් දෙන්නේ තාත්තේ අදනේ තාත්තලා ඇර සීය තාත්තා එනවා කිව්වේ පිස්සු දැකෝ තොට උන්ඩට එනවනම් එන්න වෙන්නේ වලෙන් නැගිල්ලා තමයි අයියෝ තාත්තේ වචනයක් වර්දින්න බෑනේ ඉතින් මට මම කිව්වේ තාත්තගේ සී තාත්තා ගැන නෙවෙයි තාත්තගේ තාත්තා ගැන හොඳට ඉන්න මිනිස්සු බරනවනේ ඔයා අනේ ඵලයන් බයි යන්න උඹ කිව්වේ මගේ සීය තාත්තා ගැන හරි හරි තාත්තා කිව්වේ තාත්තගේ තාත්තා එනවා කියලානේ අද එන්නේ උඹලගේ සීය තාත්තා අද එන්නේ උඹලගේ මාමා විතරයි නදකින් කොනා එන්නෙත් අවුරුද්දට එකපාරක් ගෙදරයි. ඇවිල්ලත් දෙන්නේ රුපියල් 50 නැත්තම් 100ක්. මේ පාර ගිය පාර වගේ රුපියල් 100ක් දුන්නොත් එහෙම මම ඔකට වදින්නේ බාගට. එතකොටවත් තේරෙන්නේ මම දැන් ලොකු මිනිහෙක් කියලා. මම කල්පනා කරන්නේ. නෑ තාත්තා මම මේ නිකන් මේ කල්පනා කරේ. මේ මම යනවා වත් වෙයිට් මසාලගේ සුද්ධ කරන්න. බෑ අන්නනේ බෑ අම්මගේ පරම්පරාවට ඕනේ නැති මොකුලක් නෑ කියලා. මේ මාමාව කියපන් හොඳේ. හරි හරි තා. තුමනෝ තනියමනෝ වෙතතලේ මේ කන මහවන ලැහැදී තුමනෝ පොඩි තුමනෝ තනියමනෝ වෙතතලේ අයියේ බෙල් වගිනද එදර කවුද මේ ඉන්නේ පුතා මාව මතකද මාමේ මොකට අමතක වෙන්නද ඉතින් හොඳට මතකයි මට ඉතින් කොහොමද පුතේ වරදක් නෑ ඉන්දියටත් වඩා හොඳට ඉන්නවා අම්බෝ මොඩේල් ගේන ලෝකෙක සම්මන්දි වගේ කෝ තාත්තා එහෙම ඉන්නවද තාත්තා නම් ඉන්නවා අම්මා නම් නෑ හැබැයි අම්මට උඩු වරුණියෝයි මොකද්ද ඕයි නෑ මං කිව්ව හොඳයි කියලා පුතේ මාමේ මොකද්ද මාමේ අතේ තියෙන්නේ මේ තියෙන්නේ තෑගි දෙන ශාස්ත්‍රයේ පුතේ මේ වැනිදියෙන් බදින්න අදහසක් නැද්ද ඕල්ලෝ නොදකින් පොලස් කොට්ටෝ රුවල්නාසක හිපාටුව යකෝ උඹේ උන් බැදලා උන් විදිහට දුක දැක්කයන් පස්සේ බඳින්න හිතනවද මොනවද බං කල්පනා කරන්නේ නෑ මාමේ මම මේ කල්පනා කරේ අපි ඉතින් තාම පොඩි ඉතින් මේ බඳින වයසක් නැතිනේ බං හොඳ පොඩි යකෝ මම නැන්දව අරන් ආවේ 12 වසරේදී උඹලා තාත්තා උඹලා අම්මව අරන් ආවේ අවුරුදු 15 දී උන් දෙන්න O level කරද්දී උන් ගෙවල් වල මිනිස්සු උන් දෙන්න බන්දලා දෙන්නත් අදලා ඉවරයි යකෝ මොකක් මේ ආටවත් කියන්නේ මේ තා හොඳේ මං කිව්වා කියලා තාත්තේ ඕයි මේ කරගන්න මේ කරම් පදයන් ගෙට මොකද මේ කෑ ගහන්නේ මල්ල වදේ මල්ලි උඹ කාලෙකින්නේ දැක්කේ මස්සිනේ යවුරුදු දැක්කට පස්සේ අදමනේ දැක්කේ මොකද මල්ලි මේ ඇදිලා ගිහිල්ලා ගියානේ කන්නවත් දෙන්නේ නැද්ද බඩ මෙච්චර මහානාග පර්වතය වගේ ඉන්න මාව පේන්නේ කියන්නේ මූට මුගේ ඇස් පෙනීම දුර්ලභද මට කෙසේවත් මුටරන් ගෑණි කන්න දෙන්නේ නැහැ වගේ බොමට මොකක් කර කිව්වද බං
නෑ බං කවුගේ දවස්ටිකේ මං අසනීප වෙලා හිටියනේ ඒකයි බං මේ ඔක්කොම ඉරාවට දන්නේවත් නෑ නේ බං. ඔව් ඉතින් උඹ මරුණත් දන්නේ නැහැ යන්නේ අපිනේ එව්වෙන් වැඩක් නෑ මල්ලි වෙන්න තෑගි දෙන ශාස්ත්‍රේ බඩු ගෙනාවා අම්මෝ මල්ලි දැක්කත් හිත පිරෙනවා. අද ගෑනිත් නැති එකේ කියාපු දවස මචං. මල්ලිට කියන්න මල්ලි ඒ ඉතින් මල්ලි එනවා කිව්වොත් මම දන්නවනේ. ඒකනේ ඉතින් මල්ල කෙලියයි නෑ අයියේ කලබල වෙන්න එපා බඩු ගෙනාවා බෝතල් දෙක තමා මාරු වෙලා තියෙන්නේ මොකක්? මං කොල්ලට දීලා තියෙන එකේ තමයි යකෝ බෝතලේ තියෙන්නේ අයියෝ බන් උඹවනම් හදන්න බෑ. අයියෝ බං උඹ හනිමූන් ගිදාසේ කාමරේ මාරු කරත්තා. එදා වෙනකොට කරුණා මේ. අද බලපංකෝ බෝතල්ලි මාරු වෙන. බෝනම් හදන්න බෑ බං. අයියෝ බං දැන් උදේලා ඉදලා හරියන්නේ නැහැ. අරු මොනව කරේද දන්නේ නැහැ. වරෙන් යන්න. වරේ. මාර chance එක තමයි ඉඳලා මට සිට් උනේ. අපේ මාමෝ හිතුවට වඩා හොඳ චරිතයක් වුණා. ඉක්මනට අපේ තරදොර කෝල් එකක් ගන්න ඕනේ. බඩුව ඔක්කොම ඈස්ති කරානේ. අම්මා තාපා නේද මේ කෝල් කරන්නේ? එනවා තාපා කියපන්. අඩෝ තරුදු මේ ඉක්මනට වරෙන්කෝ මචං අපේ ගංගාවට පොඩ්ඩක්. ඔව් අපේ ගේ ගාව තියෙන ගඟ තියෙන එතනට වරෙන්කෝ පොඩ්ඩක්. එහෙමකෝ බං ඊ අපේ මාමා බෝතලයක් දුන්නේ කියන්කෝ මට. මාර chance එක. ඔබ හන්දට යන්න පාරකුත් හොයාගෙන ඉක්මනට වරෙන් අපේ ගෙල් පැත්තට. මුකුත් කතන්දර නෑ මචං. ඔක්කොම ලෑස්ති කරලා තියෙන්නේ. බට එන්නේ විතරයි තියෙන්නේ. හරි මට විනාඩියක් දිහා මං තත් දාලා එනවා. අම්මා තාපා අම්මට සිරියුම් ආවද වරෙන් මර ඉක්මනට වාඩි සප්පායෙන් එන්න බුදු අම්මෝ වරු chance එක අද මාල මාවල දැන් මම උඹලකට ඉන්නේ එන සුබ මොහොතින් වැඩේ පටන් ගමු එනම් කොල්ලෝ වැඩියෙන් වැඩිවා චියස් කම්පයි ඈට මොනපයි කම්පයි බං කම්පයි කියන්නේ මොකද්ද බා අයියෝ බා ආලා නැද්ද ජපානෙන් කම්පයි කියන්නේ තියස් කියන එකද බං අම්මා හැමත් තියස් එකක්ද ඔය ළමයාට දපම් පුළුවන්ද අපෝ ඔය මගුලක් කතා කරනවා සිංහල කතා කරගන්න බොහොම අමාරුයි හැබැයි උඹට මේකෙන් තව දෙක තුනක් වැනුවනම් මගේ ආගම්න පුළුවන් ජපන් ටිකයි ඊය දෙන්නම් ආ සුපිරියට වාර ජපන් මොකෝගේ වර මට ටග්ගලම් බරුන්දර මොන විකාරයක් කරගද මන්දා රාංකු මස්සිනේ බෝතලේ මාරු නානෝ මොන්නේ ඇති උඹ වැඩක් නෑනේ බර හනිමුන්නේ කැමරේ බකපොත් වගේ මේ බෝතලේ මාරු කරා මොකද්ද වා නවත්තන්න කියන්නේ පොඩියෝ යම මුණ්ඩ ගොල්ල දෙනවද බං යම කම්බෝ සුවදකක් පදිනවා මාමි සුවදරා වදිනා දුවේ පාරයා මගුලට යන්න ජනකප් පැලෙන්න තාත්තේ මේකෙදි මාමන දුන්නේ
මාමා මුතම සේරම කරේ පෝතල්ලේ මාරු කල්ලමු මදර මොද කාල් නෙත්තෝ පලයන් එම කියන්නේ පාමස්සිනේ ඇමෝගෙ මැති වැරදි වෙනවානේ තාත්තර හොඳ අවුරදු පාලය කසල් බදින්න අපිට දාම සේරම අපි මිවොත්තම හැමදම් මූයකෝ බදකතකම අවුරදු පාලය අම්ම ගෙදර එක්කාගෙනවා බොහොම දෝදන්නේ ඇයි මෙන්න මාමන කිව් ඉස්සුද මස්සිනේ මං එහෙමගෙනවද කවදාව මූත් නිකම් මුගේ අම්මා වගේම තම අට ඇරිය බොරු කියන්නේ ආහා මේ ඔයන්න පලයන් පලයන් ආවම බොන්න පලයන් යන්න ඔඩ බෝතලේ මාරුණා එනවා අපිට යා තම යන්න පලෙන්නා නෑ මෙතන මං කියන්නම් තාත්තගේ මාමගේ යෝගී අම්මට උඹ අම්මට කියන්න බොන්න දුන්නෑ කියලා පලයන් පොඩියකෝ යන්න නෑ මං කියන්නේ මාමට බෝතලක් දුන්න කියලා බොන්න ඒවර ඔක්කොටම කලිකට මේසුල තියෙන බුලත් අතගෙනල්ල මාමට වැඳපන් නැත්තම් මාම මේකෙන් දෙයක් දා අතර පස්සේ මාම උඹට වන්දී අනේ බුදු මාමේ ඔයාලු සුවකුසුගාලුත් අවුරුද්දක් වේවා මගේ ආයුෂත් අරගෙන මගේ මාම ජීවත් වෙන්න නෑනේ අම්මෝ මාමේ මොන පව්බම් පොඩි එකා හැබැයි යූ ගිය විදිහට වැඩි ඇල්ලුවේ නෑ හරි හරි බං ඉව්වන් වැඩ නෑ වරෙන් දැන්වත් තාම වඩියක් බලපම් මේකේ මුකුත් නෑ බං අරුන් දෙන ඔක්කොම කාලා මම ගෙදර තියෙන මොඩිය බල්ලා අරන් ඉන්න හරි ඉක්මනට වරෙන් හොඳයි මොකද අවසන්නේ තාත්තේ මට බඩගිනි මං කනවා මේක එකක් කරා තෝ මාව කැමරට කවන්නේ නැත්නම් ඕව ගන්න එපා මට අම්මෙන් සුවක් වෙන්නේ තේරෙනවනේ ඕක අම්ම නම් ගාලා තියෙන්නේ නේද ගාලා අරගෙන ඕක කන් ලෑස් වෙන්න එපා මේ පේනවනේ මේ ලොකු අම්මට මේ සෝමනන්දට මේ කුසුමදී පුංචිට අයිදාත් ඉතින් මේ වගේ නම් ගහලා තියෙන්නේ මේ වලපම්බා මන්නේ පවුලේ වැඩිමලා අනික ඔක්කොම පොඩි උන් තමයි මුලින්ම මං ගාවට එන්නේ උන් මට දෙන ඒවා මං ආ උන්ටම දෙනවා සරලයි සුන්දරයි චී එහෙම කරන එක හරිය නෑ නේද මේකනේ ඕව මගේ අදහස් නෙමෙයි ඕව උඹලගේ අම්මගේ අදහස් ගෑනු කවද්ද බං හරියට වැඩක් කරේ මේ බාර වැඩක් නෑ ද මාම දීපු 100යි මේ 200 දාලා නානේ කඩේ මොරි කාපා බලන්න හොඳ තාත්තා ඌ කෑවත් දන්නේ තම්බ සතේකට ෂුවර් නේ බහම් බොන්න දීලා උන තාතල්ලේ අනෝ නිසා තමයි තේරෙන මාර තාතල්ලේ කරන්න කන්නවනේ සි අදනම් මාර chance එක තාත්තගෙන් 200යි මාමගෙන් 100යි මොකද ගන්න මේකෙන් හරියට හරි තාතල්ලේ කරන්න දෙකේ තාතල්ලේ නම් බොන්න දීලා අනෝ නිසා තමයි තේරෙන අම්මා හරිදු මොකද බං උනේ සෝරි බා සෝරි ඕයි බං සෝරි තමා ඇයි මලා උඹ නිසා වෙත්ත දේ නෝන්දි වුණානේ ඉතින් මේව හිතන්න එපා මේ ඊට වඩා සුපිරි දෙයක් හම්බුණා මී 300ක් තියෙනවා මොකද කියන්නේ මොනවද මේ මං ගන්න අපි නානනේ කදේ වැත්තක යන් ඒක දීලා බලමු මොනවද ගන්නේ කියලා මන් දන්නව ගන්න කීපම් පුළුවන් මොකුත් නේ මචං රාතිඤ්ඤේ හස්කූරි ගමු අවුරුදුනේ යමු
අඩේ අප්පා අද නම් බිස්නස් වැඩියෙන් ලැබේවා. තවනම් මැෂ්ෂෝ තමයි ඉන්නේ. බල්ලෙක්වත් නෑනේ අප්පා. බලපන් බම් බෝතෙනින් සොත් දෙකක් අක්කක් දාගන්න බැරි වුණාට වැඩ. අයියෝ ඕක නවත්තපන් දැන් බලපන් කියන්න බෑ සොත් දෙකක් අක්කක් දාගන්න බැරි වුණා. ෂොට් එක මොකක්ද යකෝ රුපියල් 300ක් වෙනවා අතේ හස්කුරුඩියක් කරන් නානගේ කඩෙන් පොඩි ආනන්දේ ආස්කෝලු. ආනන්දේ ආස්කෝලු පුස්බන් වැඩ. නෑ වෂු පිරිවඩු බලමු සුපිරි බදු දෙක. යවකෝ ඉන්නවත් දන්නේ නැහැ නේ බණ්ඩාර මේ අරු ඉන්නවත් දන්නේ නැහැ නේ බං කතා කරලා බලමුනේ කතා කරලා බලන්න. කඩේ කවුද කඩේ කවුද අරු නැද්ද බං ඕක කොහොම කතා කරලා වැඩක් නෑ බං පොඩ්ඩක් හිතා. නානෝ කෑ ගහන්න පයකෝ උච්චර හයිය පොඩ්ඩක් හිතා කෑදෙව්වේ නැත්නම් ඕක එන්නේ නානෝ. අඩේ අප්පා කවුද මේ කෑ ගහන්නේ? ශරමත් ගැලුණා අප්පා. මල්ල නෙමේ මොකෝ මොනවද ඕනේ මල්ලි? යමන් අන්නරුවා යමු. නාන කොහොමද ඉතින් මොකෝ නාන මේ දවස් ටික කඩේ වහලා තිබ්බේ මේ කඩේ මල්ලි අපිත් විනෝද වෙන්න එපායි. දවසකට දෙකට පොඩි නිවාඩුවක් තමා දැම්මා. මං එබ්බෙලෝ මේක කෝලිය දාලා දන්නේ නැහැ කියන. දේශෙන් කඩේවන් නැහැ නේද? හරි නහන් කලබල වෙන්න එපා. මුතින් විහිළු කාර්යාලේ. ශරි දැන් මලේට මොකද ඕනේ කියනකෝ? අපිට දෙන්න නානා රතිඤ්ඤ 5යි ආස්කුළු 5යි. අන්න හරි. දෙන්නංගො මල්ලි සුපිරි බඩු නානගේ බඩු. එකයි දෙකයි තුනයි හතරයි පහයි අස්කුරු පහයි ඔක්කොම 10යි තමා මල්ලි. තම්බි මේවා නානගේ සුපිරි බඩු තමා. එක පදු කරම්ම සද දෙක තුන එනවා. නානගේ සුපිරි බඩු තම්බි. අපි නම් දන්න නානගේ බඩු සුපිරි තමා කියලා. ඒකනේ අන දෙදලා අතලපා ඉන්නේ. ඒ පොලස් කොටරුවා උඹ නන්ද ගානට වැඩි තාමා. හරි නා ඔක්කොනම කනේ මේ මකුල් පත් වෙනවද කියලා බලන්න එපේ කවුද දන්නේ මේ පුස් බඩුද කියලා සල්ලිත් දීලා පත්තුන්නේ නැතුනොත් එහෙම ඒකේ හින්දා නානා මේකෙන් සාම්පල් දෙක තුනක් කරන් පත්තු කරලා වල්ලා තමයි බඩු ගන්නෙ මොකද කියනවා වැඩේ කැමතිද සරි තම්බි ඔක්කොම උනත් පත්තු කරලා බලන හැබැයි මට සල්ලි තමයි ඕනේ සල්ලි යකෝ මුගල බංකොදර්දු යකෝ දොදොල් කඩේකට ගියාම දොදොල් කඩේ එක කෑල්ලක් දෙනවා රහනම් කාලා බල්ල ගන්න කියලා මුට රතිඤ්ඤක් දෙන්න බෑනේ මම පත්තු කරලා බල්ල ගන්න ඈ මු මාරයා කියන්නේ සරි තම්බි ඒවා දොදොල් කඩනේ මේවා අස්කුරු රතිඤ්ඤයි මේවා කාලා බලන්න බෑනේ තම්බි. මොන ඔය ටික දනින් බං මම මදුරක් කතා කරනවා. අඩේ තම්බි මොකද මේ මේවා පත්තු කරලා බලන්න. අඩේ අප්පා තම්බි මගේ අස්කුරු රතිඤ්ඤයි අයියෝ. ඒකෝ තෝගේ හස්කුරු රතිඤ්ඤයි තව අඩියක් ඉස්සරහට ආව දානෝ දැනගෙන මේකෙන් එකක් කරන්න තෝක සරවස්සට. ඉතින් මම හරියට ඉග්නිපෙක් තියරන්නේ. අරන් තද්දාලා නම් බඩු ගත්තා. ආව දැනගෙන දානොත් තෝක තරමස්සට. අනිත් බන්දරට උන්නෝ. දාම්බන් එක පත්තු කරාම දෙක. ඔන්න තම්බි එක පත්තු කරාම දෙක ශබ්ද එනවා. අම්මට ශිරි පුස්නේ. පුස්නේ මං පුස් දෙන්න. මූ කිව්වේ කොහමද එක පත්තු කරාම දෙක දෙනවා කිව්වා. බලපන් ගණන් ඉතුරු එක. මොකද අච්චා කරන්නේ පුස් බඩු දෙන්න මූ. පත්තු කර. මේක ගත්ත බෑ බල. දාපන්. දප් බලපන් ඒක පුස් නේ බෑ ඒක පුස්. දෙවිනි එක පුස්නේ. බලපන් තරද මේක හරි පත්තු වෙන්න ඕනේ. බඩ ෂුවර්. ඒ වුණාට පුස් දන්නේ නැහැ නේ. මකම මේකත් සුවල් නෑ බා පතල බලන්න. ඔයාලගේ ආච්චිට දපන් මම කිව්වා නානදි බද පුස් කියලා. දප්
බලපන්තරදු ඒකත් පුස්නේ නානා අඩේ අප්පා ඒකත් පුස්නේ අඩේ බුරු ගානවා ඉරගම බිත්තර කොත්තුව තමමයිතේ තම්බිල ඕක ඔතන පත්තු කරන්න නැත්තම් මට මෙතන තම පත්තු වෙන්නේ අයියෝ බං දීපියනෝ රතින් යන්නේ මෙහෙට තොට පස්සින්යක් පත්තු කරගන්න දීපවන්න කොහෙද මම ඕවා පුස් බලමුකෝ මේක පත්තු වෙනවා ඒව පුස් නානගේ පුස් තමයි කොහොමද බලමුකෝ මේක පත්තු වෙනවා ඔක පත්තු වෙයි බලමුකෝ පත්තු වෙනවා අඩේ අප්පා මගදිම ගියාද කොහෙද අම්මට සිරී දැක්කද බඩු පත්තු වුණා මං ඒකනේ කිව්වේ දැක්කනේ මල්ලි අත්ගුණේ තමයි ඔව් ඉතින් බටේ වැදවලක ලුසියනේ ඉතින් අරේ අප්පා පාට ශනීපයක් තමා තියෙන්නේ මට උඹේ පත්තු වුණානේ තව එක ලතින්නයක් කියනවා එපා එපා මචං ඕක පත්තු කරන්න එපා ඕක තියාගනින් මට පොඩි වැඩකට ඕන වෙනවා ඒක නිසා මචං අහස් කුරක් පත්තු කරමු හරි හරි එහෙනම් අහස් කුරක් පත්තු කරමු ගනින් බලන්න මේක මම යවන්නේ මම මේක බලලා පත්තු කරා පත්තු කරා ඒ තරදු වැනිනෝ බං මාර කේස් එක වන්න දීලා උම්මට අඩේ අම්මට උඩෝ නිදාශය රෙන්නවත් දෙන්නේ නැනේ කවුදක අස්කුරුම පරය බයි මුජේ මරෝ අම්මට උඩු තරදු නානගේ ලැට්ටක පැත්තට යකෝ අහස් කුර ගියේ ඒ පැත්තකදී මල්ල කෙලියයි මෙතන එන්න තුය යමන් යකෝ යමන් යමා අම්මට සිරි අපේ තාත්තයි මාමයි නේද බලපංකු මං ගාලා හොඳටම නටන උඩබල ඈ අපි දෙන්නට තමා අපි දෙන්නේ බිබී තමා දැම්මේ ටෝක් එක යමන්කෝ ඔය පැත්තට මචන් තරි යමේ ඕ කියපන් බෝතෙරේ නම් බිම මචන් තියෙන්නේ හරිද බෝතලේ කියනු මක පේනු පේනවනේ ඔව් මචන් භාගයක් ඉතුරුයි වගේ මට පේන විදිහට නම් හරිද අපි මෙහෙම සීන් එකක් කරමු කියපන් අපි අන්තිම භාගය ගහම්බම් බෙදාගෙන ඔබ මොකද කියන්නේ කැමතිද වැඩේට කැමති වැඩේ කරමු එහෙනම් හරි මචං මේකයි ප්ලෑන් එක අහගනින් කියපන් හරිද මම දැන් අතෙන්ට යනවා නටන්න ඕ හරිද ඩබලත් එක්ක මාත් නටන්න මම ෂේපට් එකේ බෝතලෙත් අරගෙන වීදුරු දෙකත් අරගෙන පැනලා එහා පැත්තට භාග ෆිල් වෙන්න දාපන් වැඩේ කරමුද වැඩේ කරමු මං වාතක තරන්නේ අම්මා
පිළිද සැන්ඩි දෙම්ම නැද්දයක්කෝ මේකට සැන්ඩි දාන්න කිව්වද බඩ පපුවත් එක්ක පිච්චුනාවෝ යවර මර අපිත් පන්නක් ගන්නම උදේ උදේ සිගරට් යන්නද සිගරට් එක සිගරට් යන්නද ආවා උඹ බොන්න පලයන් යන්න පොඩ්ඩක් බෝතලේ මාරුණා එනවා අපිට හරින්නේ කියලා අම්මා මගේ හොඳ පුතා හරිද මේක අරන් ගිහලා කට්රියට මැටි වෙන්න බයිට් අරවරේ අපි ගම බාදු ගෙම ගව්ව නිත්‍යන්න කුද බාදු දිතියන්න එපාසල් අන්න ලැබුවව් 2025 සිංහල හා හින්දු අලුත් අවුරුද්ද කිරියෙන් පැනියෙන් ඉතිරෙන බත බුලතින් සරුවෙන නිදුන් නීරෝධිමත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කවුදයකෝ අස්ගුරුවෝ මම තමයිඩු අස්කූරුවරේ මේවා නානගේ ශුප්පිරි බඩු තමා මේවා නානගේ ශුප්පිරි බඩු අපි මුස්ලිම් තමා ඒත් අපි අවුරුද්දට ආදරෙයි ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්දේ ඔබ තමුන්වහන්සේලාට කිරියෙන් පැණියෙන් ඉතිරේවා සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා මාසක ඇතුව බ්‍රොමල්ලි YouTube channel එක subscribe කරන්න නැත්තං අස්කුරු ගෙදරටම එවනවා